එදා CIA ආයතනය මනුෂ්‍ය මනස පාලනය කරන්න මද්‍රව්‍ය පාවිච්චි කළා නම් අද තාක්ෂණික සමාගම් පාවිච්චි කරන්නේ ඇල්ගොරිතම. ඔබ හිතනවා ඇති ඔබ අද බලන වීඩියෝ එක එහෙමත් නැත්නම් ඔබ මිලදී ගන්න භාණ්ඩය ඔබේ නිදහස් තීරණයක් කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ ඔබේ මොලේ ඇතුලේ තියෙන ඩෝපමින් මට්ටම රහසිගතව පාලනය කරලා ඔබටත් නොදැනී ඔබව යම් තීරණයක් කරා තල්ලු කරන එකයි. මේක නිකම්ම තාක්ෂණය නෙවෙයි. මේක මනෝවිද්‍යාත්මක යුද්ධයක්. අද කාලේ දියුණුම ඇල්ගොරිතම වලට පුළුවන් ඔබේ සිතුවිලි සහ ඔබේ ආශාවන් ඔබ තේරුම් ගන්නත් කලින් හඳුනා ගන්න. මේක හරියට MK අල්ට්‍රා පර්යේෂණවල ඩිජිටල් සංස්කරණයක් වගේ. පාතාල ලෝකයේ ඩාර්ක් වෙබ් හැකර්වරු මේ තාක්ෂණය පාවිච්චි කරලා මිනිසුන්ගේ බැංකු ගිණුම්වල සිට ඔවුන්ගේ පෞද්ගලික ජීවිත දක්වා පාලනය කරන්න සමත් වෙලා ඉන්නවා. විද්‍යුත් චුම්බක තරංග පාවිච්චි කරලා කෙනෙකුගේ මනෝභාවය එහෙමත් නැත්නම් මූඩ් එක වෙනස් කරන්න පුළුවන් බව දැන් රහසිගත පර්යේෂණ මගින් ඔප්පු වෙලා ඉවරයි. ප්‍රශ්නේ තියෙන්නේ මෙතනයි. අපි තාක්ෂණය දියුණු කරනවද නැත්නම් තාක්ෂණය විසින් අපව පාලනය කරනවද? ඔබ අද ස්මාර්ට්ෆෝන් එකෙන් දකින දේ ඇත්තක්ද නැත්නම් ඔබව යම් මතවාදයක හිර කරන්න නිර්මාණය කරපු මායාවක්ද? මේ මායාවෙන් ගැලවෙන්න නම් අපිට අපේ මොළය හැක් කරන්න, ඒ කියන්නේ බ්‍රේන් හැකින් කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඒක කරන්න ගිහින් අපි අපේ මනුෂ්‍යත්වය නැති කරගත්තොත් මොකද වෙන්නේ? තත්පරයකට හිතන්න ඔබේ මනස සම්පූර්ණයෙන්ම පරිගණකයකට සම්බන්ධ කරපු දවසක ඔබේ සිතුවිලි වල අයිතිකරු වෙන්නේ කවුද?